ගියර් දාන හැටි අහලා තිබ්බා රෝටරිය දාන හැටි මෙහෙම දැන් කට්ටේ කොහොම තියනවා මේක තියෙන්නේ මේකේ කැටේ වගේ තමයි හයි ලෝ තියෙනවා මෙතන දෙකට කඩලා තියෙන්නේ මේ එකකට එන්නේ මෙහෙට කරලා කඩන්න ඒක දෙකට කඩලා තියෙන්නේ අපි එතකොට මේක රිවර්ස් මේ තියෙන්නේ රිවර්ස් මේ තියෙන්නේ හයි එක මේ තියෙන්නේ හයි එක මේක ලෝ එක රිවර්ස් ලෝ එක හයි එක එතකොට දැන් රිවර්ස් එකේ දැන් ස්ටාර්ට් කරලා දෙන්නා නම් රොටරිය මෙතන උස්සන්න තියෙන්නේ මෙතන ඒ කියන්නේ අර පිටිපස්සේ හයිඩ්‍රොලික් පම්පේ උස්ස පාත් කරන ටේරලේ සීන් එක මෙතන තමයි මේ රොටරියේ කේස් එක තියෙන්නේ ඉස්සරහට තියෙන්නේ 750 ඒ කියන්නේ රැක්කෑ මුලින්ම අරන් ඉස්සරහ එක පදම් කරන්නේ නැතුව ඉස්කෙලින්ම 750 දාලා ගහන්න එපා සාමාන්‍ය 540 ගහලා ඉවර වෙලා 540 බින්ගියේ කඩලා වැපරිල්ලට මේ 750 දාලා ගහන්න. එතකොට ගියර් දාන්න තියෙන්නේ දැන් රිවර්ස් එකට මේ රිවර්ස් එකට මෙහෙම දැම්මා රිවර්ස් එකට මෙතන ඕනම ගියර් එක ගිය හැකි රිවර්ස් එකට. එකෙත් ගිය හැකි දෙකෙත් ගිය හැකි තුනෙත් ගිය හැකි හතරෙත් ගිය හැකි. එතකොට ඉස්සරහටත් එහෙමයි. මේ හතරෙත් ගිය හැකි තුනෙත් ගිය හැකි දෙකෙත් ගිය හැකි එකෙත් ගිය හැකි. එතකොට සාමාන්‍ය අපි ගහන්නේ දැන් සාමාන්‍ය මේකන හයිලෝ එක ඉස්සරහ පස්සේ ඉතින් ආද්දි මේ හයි එක පාවිච්චි කරන්නේ මම නම් පාවිච්චි කරන්නේ සාමාන්‍ය මේකෙන් තමයි ඉස්සරහ පස්සේ යන්නේ. මොකද ගියර් බොක්ස් එක හයි එකට මේ සපෝට් කරලා නැහැ. ඉතින් මේ කියන්නේ රඳුරන බාස් නම් කියනවා ඒක. මේ එතකොට මේක ඉස්සරහ මේකේ හයි එකෙත් ගිය හැකි මේකේ මේ රිවර්ස් එකේ හතරෙත් ගිය හැකි. මෙතනින් මේ තමයි හතරට දාගන්නේ. හතරේ තමයි සාමාන්‍ය හාන්නේ. හතරේ දාගෙන මෙතන RPM එක තියාගන්න ඕනේ සාමාන්‍ය. මේ ඉස්සෙල්ලාම ගේදී සාමාන්‍ය 19 විතර තියද්දි හොඳ පික මේ හොඳට සාමාන්‍ය යනවා. එතකොට දැන් ටික අර ටයර් ගෙවිලා ඔය වාහනේ පරණ වෙන්න සාමාන්‍ය රේස් එක වැඩියෙන් තියාගන්න ඕනේ. ඔය ගාන වගේ තියාගන්න ඕනේ. එතකොට ගත්තාම මෙතන තියෙන 4 wheel gear එක. මේ 4 wheel gear එක. මෙතන තියෙනවා මේ පාගන gear එක අර ඇක්සල් දෙකම පිටිපස්සේ රෝද දෙකම කරගන්න පුළුවන් එක. මේ තියෙන්නේ පොඩි පින් එක. මේක ඔය ටික තමයි ඉතින්.